මම කාන්ති කොඩිකාර මහරගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරිය හිටපු ඒ වගේම නගරාධිපතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ අනුශාසකවරිය හැටියට තමයි අද නියෝජනය කරන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අද මේ රට මහා භයානක තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. රටේ සංහිඳියාව කියන මේ කාර්ය නමට පමණක් සිද්ධ වෙන අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද මම දැක්කා ඊයේ පෙරේදා රූපවාහිනියෙන් උතුරේ නායකයෝ කියනවා උතුරේ මොන කාර්යයක් සඳහාද සිංහල අය පදිංචි කරවන්නේ කියලා. ඒ වගේම මේගොල්ලෝ කියනවා උතුරේ බෞද්ධ මධ්‍යස්ථාන හදන්නේ ඇයි කියලා මේගොල්ලෝ කියනවා. ඒ වගේම මේ අතරට කියනවා ඇමරිකන් තානාධිපතිවරයා පණිවිඩයක් කියනවා උතුරේ වෙහෙර විහාරස්ථාන හදනවා නම් ඒගොල්ලන්ට දැනුම් දෙන්න ඕනේ කියලා. මේ කියන අතරට වෙහෙර විහාරස්ථාන කඩා සුණු විසුණු කරන තත්යකට පත් වෙලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ හැම දෙයක්ම කියන මේ වකවානුවේ ඒ අතරට කියනවා උතුරේ හමුදාව අයින් කරගන්න කියලා. ඒතර මං අහනවා උතුරේ නායකයන්ගෙන් මේ රටේ මේ විදිහට සංහිඳියාව ගැන කතා කරමින් මේ නායකත්වය දරන මේ උතුරේ නායකයෝ ඇයි මේ විදිහට මේ රටේ මේ බෙදීමක් ඇති කරන්නේ? අපේ රටේ සියලුම දෙනා එකට ජීවත් වෙන්න ඕනේ කියන පරිසරයක් ඕනේ කියා අද ඩයස්පෝරාවට ඕන විදිහට ඇමරිකන් ඒ සියලුම දෙනාට ඕන විදිහට මේ බලය ඒ අයට දීපු පොරොන්දු ඉෂ්ට කරලා දෙන ආකාරයට තමයි මේ බලය අරගත්තේ. අද ඒ පොරොන්දු ටිකෙන් ටික ඉෂ්ට කරගෙන යන වැඩපිළිවෙලේ අතුරුදන්වුවන්ගේ කාර්යාල පනතෙන් අද මේ සියල්ලක්ම එකින් එක ලබා දෙන තත්ත්වයට කරන්න පුළුවන් වාතාවරණය හදා ගන්නවා කියන එක අද අපිට පේනවා. මෙතෙන්දි මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ අතුරුදන්වුවන්ගේ පනතේ තියෙන විස්තරය මේ රටේ ජනතාවට දැනුවත් කරන්න ඕනේ. මම නම් දැනුවත් වෙලා තියෙන හැටියට අපේ රටේ මේ යුද බිමට ගිය අපේ සොල්දාදුවා රට ආරක්ෂා කරන්න ගිය සොල්දාදුවා ඒ අයගේ ඒ පවුලේ අයට සලකනවා හා සමානව මේ රට විනාශ කරන්න රට බෙදන්න අරගල කරපු කොටිස් ත්‍රස්තවාදීන්ගේ පවුල් වලටත් එක හා සමානව සලකන්න කියලා මේ කාර්යාල පනතේ වන්දි ගෙවන්න කියලා මේ අය කතා කරනවා. එතනදි මම මේ නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ කාර්යාල පනතට ඉන්න කමිටුවට කවුද පත් කරන්නේ? මට නම් ආරංචිය හැටියට අගමැතිවරයාටයි ඒ වගේම විපක්ෂ නායකවරයාටයි 5 දෙනෙක් පත් කරන්න පුළුවන්. එතකොට ඒ දෙන්නත් එක්ක 7 දෙනයි ඊගාවට පත් කරලා තියෙනවා කියලා ආරංචි ඔය චම්පික මහත්මයා. එතකොට මේ ලොකුවට කතා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒක නියෝජනය කරන්න ඒ කමිටුව නියෝජනය කරන්න කවුද ඉන්නේ කියලාත් මම අහනවා. මේ මට ආරංචි වෙච්ච හැටියට මම ප්‍රකාශ කරන දේ මං ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාව දැනුවත් කරන්න මේ මොහොකටද මේ සැරසෙන්නේ මේ යන්නේ රට අරගලයකට අරගෙන යන වැඩපිළිවෙලක් නේද කියන එක අපට දැනෙන්න තියෙනවා. මෙහෙම දැනෙනකොට මේ රටේ මව්වරු හැටියට අපිට විශාල බියක් දැනෙනවා. මේ මව්වරු හැටියට තමයි රටේ දුක් විඳේ දරුවන් විනාශ වෙනවා දකිනකොට මව්වරු තමයි හැමදාම කඳුළු හෙළුවේ. ඒ නිසා මම ආදරණීය මව්වරුන්ට ආරාධනා කරනවා මේ රට ගෙනියන්නේ ඇමරිකාවට ඕන විදිහට, මේ රට ගෙනියන්නේ ඩයස්පෝරාවට ඕන විදිහට, මේ රට ගෙනියන්නේ ඉන්දියාවට ඕන විදිහට. අපිටයි කියලා අනන්‍යතාවයක් ගෙනියන්න නායකයෙක් අපිට නැහැ. අපි දන්න එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද රාජපක්ෂතුමා මේ රට
මේ රට ආරක්ෂා කරලා දීලා රටේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරා වගේම ඉදිරියටත් ආරක්ෂා කරන්න නම් අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අනිවාර්යයෙන්ම ඉදිරියේදී මේ රටේ නායකත්වයේ අතට දෙන්න අපි බලවේගය ගොඩනගනවා. මේ බලවේගය ගොඩනැගීමේ මංගල මහා රැළිය අපි රත්නපුරේ පවත්වනවා. අපි ආරාධනා කරනවා මේ රටේ මව්වරුන්ට කාන්තාවන්ට අපි නායකත්වයේ අරගෙන ඔබේ දරුවා වෙනුවෙන් ඔබේ උපදින්න ඉන්න දරුවා වෙනුවෙන් අපි කරන මේ මහා සටනට මේ පාවා දෙන මේ වැඩපිළිවෙලට විරුද්ධව ගෙනියන මහා සටනට අපි අරගෙන යන අපි විහි කරන්න හදන නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියට අපි අරගෙන එන නායකයා විහි කරන මංගල රැළියට මෙදා රත්නපුරයට ඔබ තමුන්නාන්සේලා සහභාගී වෙන්න කියලා මම තාම ගෞරවයෙන් ඕනාකමින් මවක් හැටියට ආරාධනා කරනවා මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි.